දැන් ලංකාවේ ඖෂධ තත්ත්ව පාලනය පිළිබඳව තියෙන උපරිම රසායනාගාරය ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය, ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය. මේ රසායනාගාරයේ මූලික අඩිතාලම එන්නේ 1971. එතකොට මේ 71 වගේ වර්ෂයක ඉඳන් මේ වෙනකොට අවුරුදු 50කට වඩා පැරණි රසායනාගාරයක්, ඉතිහාසයක් තියෙන රසායනාගාරයක්. මේක තාම ජාත්‍යන්තර ප්‍රමිතිකරණය ලබා ගැනීම සඳහා කටයුතු කරලා නැත්තේ ඇයි? අඩු ගානේ මේ රටේ තියෙනවා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට අනුව ප්‍රමිතිකරණය කරන ප්‍රතීතකරණය කරන ආයතනයක්. ඒ ආයතනයේවත් මේ ප්‍රතීතනේ එහෙම නැත්නම් ප්‍රමිතිකරණයට අදාළ විධිවිධාන ලබා ගන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි? මොකද අපි ලෝකයේම තියෙන ප්‍රධාන රසායනාගාරات එක්ක හැප්පෙන්නේ. ඔවුන්ගේ වාර්තා එක්ක අපිට හැප්පෙන්න වෙන්නේ. මොකද අපි ඖෂධයක් මිලදී ගන්නකොට ජාත්‍යන්තර සමාගම් එක්ක අපි වැඩ කරන්නේ. ඒ ජාත්‍යන්තර සමාගම් තමන්ට පෞද්ගලිකව දාලා තියෙන රසායනාගාරات ප්‍රමිතිකරණය කළා. ප්‍රමිතිකරණ සහතිකත් එක්ක තමයි වාර්තා අරගෙන එන්නේ. එතකොට අපි ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන රසායනාගාරයේවත් ප්‍රමිතිකරණය කරගන්න අපිට බැරි නම් ඒක අඩුපාඩුවක්. ඉතින් අපි බොහෝ දේවල් කිව්වට මේ ඖෂධ නියාමන අධිකාරියේ කාලාන්තරයක් තිස්සේ හිටපු විශේෂඥ මහත්තුරුත් මං හිතන්නේ උත්තරයක් දෙන්න ඕනේ. ඇයි මේක මෙච්චර කල් ප්‍රමිතිකරණය කරගන්න බැරි වුනේ? දෙවෙනි කාරණාව තමයි අපි දැක්කා නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා මේ ගැන කතා කරනවා. නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා කමිටුවකුත් පත් කරනවා අපි දැක්කා. විශේෂයෙන්ම මේ ස්වාධීන ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයක් හදන එක ගැන. ඉතින් මේකටත් අපි දන්න විදිහට මීට අවුරුදු 15කට කලින් ප්‍රතිපාදන පවා ලැබිලා මේ රසායනාගාරය හදන්න උනන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබ්බේ නැහැ. අපි විශ්වාස කරන්නේ අපේ රටේ ඖෂධ නියාමනය කියන එක ඒ විදිහේ විධිමත් තාක්ෂණික උපක්‍රමික සහිතව ඒ වගේම විධිමත් රසායනාගාර ප්‍රතිපලත් එක්ක වැඩ කරන එකට කැමති නැති පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේත් ඖෂධ නියාමනය සම්බන්ධයෙන් වගකීම් දරන අය අතරත් ඉන්නවා. එහෙම නැත්නම් මෙහෙම රසායනාගාරයක් හදන්න බැරි වෙන්නේ නැහැ. මොකද මේ රසායනාගාර වලට ලොකු වියදමක් ගියාට මේ රසායනාගාර වලින් විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන්. දැන් මිලියන ගාණක් වැය වෙනවා අපි මේ ඔන්ඩෙස්ටරෝන් කියන එන්නතේ තත්ත්ව පාලනයට පමණක් යවන නිදර්ශකවලට. එතකොට මේ හැම එකක්ම මුදල් ගෙවලා කරගන්න පරීක්ෂණ නිසා මේක නිදහස් සෞඛ්‍ය සේවාවට බරක් වෙන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාවට විශාල වශයෙන් උපයන්න පුළුවන් අපේ රටේ ස්වාධීන හැමෝටම පිළිගන්න පුළුවන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ලක් වෙච්ච ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ රටවල් වල අනුමැතිය තියෙන ඒ මට්ටමට යා හැකි රසායනාගාරයකට අපිට යන්න පුළුවන්. එහෙම ගියොත් අපිට ඒකෙන් ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියන්නේ සාම්ප්‍රදායිකව මේ වගකීම හැම ඇමතිවරයෙක්ම දුන්න කණ්ඩායමටම දෙන්න එපා. මොකද එහෙම කරන අය නම් මේ වෙලාවට මේක කරලා තියෙන්න ඕනේ. ඉතින් බොහොම පැහැදිලිව අපේ රටේ ඖෂධ තත්ත්ව පාලනය කියන්නේ තාම පුද්ගලානුබද්ධ එකක්. ඒ පුද්ගලයා හොඳ නම් කාලයක් හිටපු විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඔහු කරන වැඩ පිළිබඳව වටේ පිටේ අය හොඳයි කියනවා නම් එයා කරන වැඩ හොඳයි කියලා අපි පිළිගන්න ඕන. නමුත් ඒක ලෝකයේ දැනට පවතින සම්ප්‍රදාය නෙවෙයි. මේ සම්ප්‍රදාය ඇතුලේ එහෙම ප්‍රතීතනය, ප්‍රමිතිකරණය, නියාමනය, ඒ වගේම ඖෂධ තත්ත්ව පාලනය වගේ ඒවා කරන්න බෑ. ඒවා විද්‍යාත්මක කාරණා, තර්කානුකූල කාරණා, ඒ වගේම ක්‍රමවේද මගින් කියන කාරණා. ඒ නිසා නලින්ද ජයතිස්ස ඇමතිවරයාට අපි කියන්නේ මේ ආයෙ එකම වැඩේ කරන්න එපා. දැන් නලින්ද ජයතිස්ස ඇමතිවරයාම මීට මාස 6කට 7කට කලින් අපි දැක්කා ඔය සවින් සේමගේගේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සමාජ මාධ්‍ය ගියුනේ මම දැනටත් දකිනවා ඒ පෝස්ටුව. ඔය කණ්ඩායමටම නැනෝ තාක්ෂණ ආයතනයත් එක්ක එකතු වෙලා ලංකාවේ ඖෂධ පිළිබඳව ප්‍රමිතිකරණය පිළිබඳව විශාල කමිටුවක් පත් කළා. ඒ කමිටුවට බාර දුන්නා මේ සියලු කටයුතු. කිසිවක් සිද්ධ වෙලා නැහැ අපි දන්න තරම්. දැන් ආයෙ නලින්ද ජයතිස්ස ඇමතිවරයා තව රෝගියෙක් මරුණා කියලා තව එන්නතක් බාරයි කිව්වට පස්සේ අන්න ඒ කමිටුවටම ආයෙ වගකීම් බාර දෙනවා. ඉතින් අපි නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් අහන්නේ මේ
එකම කණ්ඩායමට නැවත නැවත එකම වගකීම බාර දෙන එක ඇතුලේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එතකොට අර කලින් ඒකම බාර දීලා ඒ වැඩේ වෙලා නැද්ද? වෙලා නැහැ කියලාවත් අඩු ගානේ කියන්නේ නැද්ද අපිට? ඒක කියන්න. ඒක කියලා කලිනුත් මේකම දුන්නා ඔයගොල්ලන්ට. කරලා නැහැ මොකොත්. දැන් ආයෙ මුල ඉඳන් පටන් ගන්න කියලා කියන්න. එතකොට ආයෙ තව මාස 6කින් විතර කියනවා නම් මුල ඉඳන් පටන් ගන්න කියලා කමක් නැහැ. එහෙම කියන්න. හැබැයි මේක කලිනුත් දුන්නා කියලා අපි මතක් කරනකන් ඉන්න එපා.